ඔයාලට පොඩි දෙයක් කියන්න යන්නේ. මේ තියෙන්නේ මේ ඔරිජිනල් SS200 එන්ජින් එක. දැන් මෙතන ගොඩක් කට්ටිය මම දැන් එන්ජින් එක විකුණන්න තියලා තියෙද්දි එක එක කතා කරන එක SS නෙමේද සීග්‍රද කතන්දර කියනවා. ඇත්තටම SS වල 200 125 කිසිම එක self start ආවේ නැහැ. කියන්නේ self start වෙනවා නම් මෙන්න මෙතන self start motor high වෙන්න අනිවාර්යයෙන් මෙතන ඉඩක් එනවා. ඒ වගේ මේ තියෙන්නේ ඔරිජිනල් බ්‍රැකට් එක self start ආවනම් මෙන්න මෙතන මේ වගේ රවුමක් අයින් වෙන ඩිජිබල් වල වගේ නැතුව තියෙනවා මේ self start motor හින්දා. ඔන්න ඉතින් ඔරිජිනල් එන්ජින් එකේ මෙන්න මෙහෙම Suzuki කියලා එන් ඩ්‍රේවින් එකක් තියෙනවා මේ ඒ වගේම ඔයිල් ප්‍රමාණය 850 ml කියලා එතන එහෙම තියෙනවා. ඊට පස්සේ උඩ හෙඩ් එක පැත්තට ආවම මෙතන half compressor එකට එන්න එක එතන තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් බැලුවොත් අනිවාර්යයෙන්ම මෙතන මේ තියෙන බෝර් එකේ ගහලා තියෙනවා 199යි කියන එක අනිවාර්යෙන් ගහලා තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තේ හවුසින් පළුව ගත්තාම අනිවාර්යෙන්ම self start ඩාප් එක මෙන්න මේ වගේ හැඩයක් කරන ඩිජිබල් වල වගේ ඒ වගේ හැඩයක් එනවා. මේක මේ අපි ගලවපු එන්ජින් එකක් මේ රිපෙයාර් එකකට ගලවපු එන්ජින් එක තාම රිපෙයාර් කරන්න ගත්තේ නෑ මේක. ඔන්නම තමයි ඔරිජිනල් එන්ජින් එක එන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙන මේ කෝඩ් එක. ඉතින් HRC එක කියන එක. හරි ඉතින් ආයෙ වීඩියෝ එකක් එක්ක හම්බෙමු.